අලුත් අවුරුද්ද ඉවර වෙනවත් එක්කම ඉන්දියානු හෝම්ස් අපි මේ අවුරුද්දේ බාර දෙන්න තියෙන පස්වෙනි නිවස කෝට්ටේ ප්‍රදේශයට. නිදන කාමර 4කින් බාත්රූම් 3කින් යුතු මේ සුන්දර දිමහල් නිවස වසරකටත් වඩා අඩු කාලයක් තුළ සාර්ථකව නිම කරන්න අපට හැකියාව ලැබුණා. අයිබෝවන්. මට මුලින්ම දැනගන්න ඕනි අපේ ආයතනය ගැන ඔබ දෙපළ දැනුවත් වුණේ කොහොමද කියලා. ඔව්. එහෙම ඇත්තටම මේ ශාස්ත්‍රය පිළිබඳව අපිට ලොකු අත්දැකීමක් නැහැ කොහෙත්ම. හැබැයි මගේ යාළුවෝ ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. ඒත් මම ඇත්තටම කිව්වොත් Facebook එකෙන් තමයි ඔයගලම හොයාගත්තේ. ඉතින් මම පොඩ්ඩක් ගිහිල්ලා එක අයගේ pages පොඩ්ඩක් view කරා. එතකොට ඒකේ ඔයාලගේ හොඳ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ වගේ ඔයගොල්ලෝ ෆිනිෂ් කරපු වැඩේ මම පොඩ්ඩක් බැලුවා ඒකේ. ඒකෙන්ද මට පොඩි සැටිස්ෆැක්ෂන් එකක් තිබ්බා ඔයගොල්ලන්ගේ කම්පැනි එක ගැන. ඉතින් එහෙම තමයි ඔයගොල්ලෝම හොයාගත්තේ. අපි නිවසක් ඉදි කරන්නේ අපෙන් පස්සේ පරම්පරා කිහිපයකට. ඉතින් එහිදී මේ නිසි ප්‍රමිතියකින් නිවසක් ඉදි කරනවා කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපේ ආයතනයේ විසින් මේ තාක්ෂණික දැනුම යොදාගෙන නිසි ප්‍රමිතියෙන් මේ ඉදි කිරීම සිදු කරාද? ඔව් ඇත්තටම අපි ඇග්‍රීමන්ට් එක තිබ්බ විදිහටම ඒ කියන්නේ අපි ඇග්‍රීමන්ට් එකට එනකොටම අපි කම්පැනියයි අපි අතර මොනවද දාන මැටීරියල්ස් මොනවද යූස් කරන අමුද්‍රව්‍ය ඔක්කොම තිබ්බා. ඒ විදිහටම ඒගොල්ලෝ කියපු විදිහටම ඒ අමුද්‍රව්‍ය යූස් කළා. ඒ ගැන අයිසක කරන්න දෙයක් නැහැ. ඒක අපි දැක්ක ඇත්තටම. ඒ වගේම කාර්ය මණ්ඩලය කියන්නේ සුපර්වයිසර්ස්ලාගෙන් අපිට ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතරම ඇවිල්ලා බලලා කරලා ඒක අපිට ඕන විදිහට ඒක කියන්නේ අපි නොදන්න තැන්වල පවා ඒගොල්ලෝ අපිට උපදෙස් දුන්නා. මේක මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි කියලා. මේ වගේම මිස්ටර් දුෂ්මන්ත ආවා. මිස්ටර් දුෂ්මන්ත ඇවිල්ලා අපිට ඒක සයිට් එක බලලා අඩුපාඩු හදලා ඒව කරලා දුන්නා. මේ ඇත්තටම හොඳයි. ඉතින් මේ පැත්තෙන් බැලුවොත් ලොකු සහයෝගයක් ගත්තා. ඉදිකිරීම ආරම්භයේ ඉඳලම අවසානයේ වෙනකම් මේ මූල්‍යමය ගනුදෙනු පිළිබඳව විශ්වාසය ගොඩනැගුණේ කොහොමද? ඒක මෙහෙමයි. දැන් අපිට පේමන්ට්ස් කරන්න තිබුණේ ඒ කියන්නේ මුළු මුදලම එකපාර ගෙවන්න ඕනේ උනේ නැහැ. ටර්ම්ස් 7කට වගේ කඩලා තිබුණේ. එතකොට ෆස්ට් බිල් එකේ අපි සල්ලි දුන්නම ඒ බිල් එකට අදාළ වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා දෙනවා. දැන් ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මේ සල්ලි ඉස්සෙල්ලාම දුන්නම මේ දැන් එතකොට අපිට පස්සෙන් යන්න වෙයිද? ඔහොම තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ සල්ලි දුන්නම මිනිසුන් අල්ලගන්න බැහැනේ වැඩ එක. නමුත් මේ අපි දැන් සල්ලි දුන්නාම මේ ඒ වැඩ ටික ඒ කාලේදී ගාන්ට් පිළිවෙලට කරලා දුන්නා. ඒ කියන්නේ ඒ කියපු ආකාරයටම ඔක්කොම ටික කම්ප්ලීට් කරාට පස්සේ තමයි අපි ඊළඟ ටර්ම් එකට අදාළ මුදල් දෙන්න ඕනුනේ. ඒ වගේ ටර්ම්ස් 7ේදීම ඒ දීලා තියෙන කාලයටම හරියට කම්ප්ලීට් කරලා දුන්නා පිළිවෙලට. ඒ කියන්නේ පස්සේ ආයි වැඩි වෙන්නේ එහෙම නැහැ. ඒ කියපු කොටේෂන් එකේ දීපු ප්‍රමාණයටම ඒ වැඩ ටික සේරම කරලා දුන්නා. ඒ කියන්නේ එක්ස්ට්‍රා අපි මොනවා හරි වැඩක් කර මේ ඇඩිෂනල් දේවල් ටිකක් ඇඩ් කළා. එතකොට ඒවට විතරක් ඇඩිෂනල් ගෙවන්න වුණා. මේ ඒ අමතරව අර කියපු මුදල් ඒ විදිහටම අපි ගෙවපු විදිහටම ඔක්කොම වැඩ ටික කරලා දුන්නා පිළිවෙලට. මේ නිවස හදන්න අපේ ආයතනයට බාර දෙන්න කලින් තවත් ආයතන රාශියක් ගැන හොයලා බලන්න සම්බන්ධ වෙන්න ඇති. ඉතින් එහිදී ඒ ආයතන අතරින් අපේ ආයතනයම තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද? ඇත්තටම අපි තව ආයතන කීපයක් ළඟට ගිහිල්ලා කතා කරලා බැලුවා. ඊට පස්සේ අපිට ඇත්තටම මේ FB එකෙන් තමයි මේ ඉන්දෝර කන්ස්ට්‍රක්ෂන් එක හම්බ වුණේ. ඊට පස්සේ අපි ගියා මේ ඔෆිස් එකට ගිහිල්ලා කතා බහ කරලා ඔයගලගේ මේ කම්ප්ලීට් වෙච්ච සයිට්ස් කිහිපයක්ම බැලුවා. තව මේ පෙන්ඩිං තියෙන සයිට්ස් උත් බැලුවා. ඒව වල වැඩත් එක්ක අපිට ගොඩක් සැටිස් වුණා. මේ ඒ කියන්නේ වැඩේ අපේ කරලා දෙයි කියලා. ඊට පස්සේ මේ අපි ඉවර වෙච්ච ප්‍රොජෙක්ට්ස් දෙකක් තුනක්ම අපි බැලුවත් එක්ක මේ අන්තිමට මේ අපි ඒ සයිට් වලට විසිට් කළාම බැලුවා මේ ඒවත් ඇත්තටම මේ හොඳට වැඩ ටික යනවා. එතකොට අපි ඒ ඕනර්ස් ලාගෙනුත් ඒගොල්ලොන්ගෙනුත් විස්තර අහලා බැලුවා. එතකොට ඒගොල්ලොත් ගොඩක් සැටිස් මේ කම්පැනි එකේ වැඩ ගැන. එතකොට අපිට ට්‍රස්ට් එකක් ඇති වුණා මෙතන තමයි කරගන්න ඕනේ තැන කියලා. ඊට පස්සේ මේ අපි ආයතනයක කතා කරගෙන කොන්ට්‍රැක්ට් එක සයින් කළා. අවසාන වශයෙන් මේ ඉදිකිරීම අපේ ආයතනයට බාර දීම සම්බන්ධයෙන් ඔබ දෙපළට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ඔබ දෙපළ ඇතුළු පවුලේ හැමෝගෙම ඉදිරි ගමනට ඉන්දුවර අපේ උණුසුම් සුබ පැතුම්.
ඔගලන්ටත් ඒ වගේම ගොඩක් ස්තුතියි අපේ මේ සිහිනය අවුරුද්ධකටත් වඩා අඩු කාලයකදී ඉතාමත් ලස්සන විදියට අපිට කරලා දුන්නට.